ඩියව්ලොක් සංස්කෘතියක ආගමනය. සුබ දවසක් එහෙනම් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මොකක්ද? අද අපි කතා කරන්න යන්නේ ස්ටඩි ප්ලෑන් එකක් හරියට හදාගන්න කොහොමද කියලා. ඔයගොල්ලෝ දන්නවා අපි යම්කිසි වැඩක් ආරම්භ කිරීමට පෙර අපි ප්ලෑන් එකක් හදන්න. හරිද? ඒ ප්ලෑන් එක හදද්දී අපිට යම්කිසි අපි කරුණු ප්‍රමාණයක් පෙළගස්සලා ඒ මත තමයි අපි ප්ලෑන් එක හදන්නේ. ඒ වගේ තමයි A level ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, O level ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. මේ කවුරුණත් අපි ප්ලෑන් එක හදද්දී අවශ්‍ය සාධක ටිකක් දාලා අපි ස්ටඩි ප්ලෑන් එක හදන්න ඕනේ. ඉතින් මේක තමයි සරලව අද අපේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එහෙනම් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් යාළුවෝ හැමෝටම මගේ වීඩියෝ හරහා ඔයගලන්ට දැනුමක් ගන්න පුළුවන්. වැඩි කතා ඕනේ. අපි යමු අද වීඩියෝ එකට. ඔව්. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහට අපි කොහොමද ස්ටඩි ප්ලෑන් එකක් හදන්නේ? මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ස්ටඩි ප්ලෑන් එකක් වගේම ස්ටඩි ප්‍රොජෙක්ට් එකක් හදන විදිහ. ඒ කියන්නේ ස්ටඩි ප්ලෑන් එකක් වුණාට මේක ස්ටඩි ප්‍රොජෙක්ට් එකක්. මෙහෙමයි. ඔයගොල්ලෝ A level ස්ටුඩන්ට් කෙනෙක් වුණත් O level ස්ටුඩන්ට් කෙනෙක් වුණත් කවුරුණත් ඔයාලට පුළුවන් මම මේ කියලා දෙන ක්‍රමය හරහා ඔයගොල්ලන්ගේ අනාගත ඉදිරි වැඩ ටික ප්ලෑන් කරගන්න සහ හරියට සාර්ථක ගමනක් යන්න. හරි. අපේ ස්ටඩි ප්‍රොජෙක්ට් එක හදද්දී අපි යොදාගන්න පළවෙනි සාධකය තමයි කාලය. කාලය ගත්තයින් පස්සේ A level ස්ටුඩන්ට් කෙනෙක් වෙන O level ස්ටුඩන්ට් කෙනෙක් වුණත් ඔයගොල්ලෝ මුලින්ම දැනගන්න ඕන අපේ දැන් අද ඉඳලා අපේ A level විභාගය වෙන්න පුළුවන්, O level විභාගය වෙන්න පුළුවන් එක්සෑම් එකට තියෙන කාලය කොච්චරද කියලා. හරිද? ඒක බොහොම වැදගත්. ඒකට අනුව තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක හදන්න යන්නේ. ඒ වගේම වැඩ කරන්න පුළුවන් පැය ගණන මේක දවසකට. අපි දවසකට වැඩ කරන්න ඕන පැය ගණන කොච්චරද? මේකත් ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මම නම් රෙකමන්ඩ් කරන්නේ A level ස්ටුඩන්ට් කෙනෙක් දිනකට පැය 7කට වඩා අනිවාර්යෙන් පවත්වා ගන්න ඕන. දිනකට පැය 7ක්. ඒක මං කියන 7 අවමය. ඒක අනිවාර්ය ගන්න 7ට ඉහළ යන්න ඕන. හරි. ඊට පස්සේ O level ළමයි දවසකට පැය 5ක් පැය 5ක් 4ක් වැඩ කරන්න ඕන. ඉතින් අවම මම කියන්නේ අවම පැය 4-5ක් ඉන්න යන්න පුළුවන්. නේද? අපේ බෙස්ට් රිසල්ට් එකට යනවා. හරි. ඒ වගේම ඔන්න ඔය කරුණු තුන තමයි අපි ස්ටඩි ප්‍රොජෙක්ට් එක හදන්නේ. හරි. ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් එක හදද්දී මේ ප්ලෑන් එක වෙයි. ඔයගොල්ලෝ දැන් මම කියන්නම් සරලව ඕනම කෙනෙක්ට කියන්නේ පොදුවේ ඕවර්ෝල් කියන්නම් A level උනත් O level උනත් කාරණා. හරිද? හරි. මුලින්ම ඔයගොල්ලෝ chart එකක් වගේ හදා ගන්න ඕන. මේකට මේ A4 කොලයක් අරගෙන ඔයගොල්ලෝ තමන්ට ඒ කියන්නේ තමන්ට ගෙදර වැඩ වෙන්න පුළුවන්, ක්ලාස් වෙන්න පුළුවන්, ඉස්කෝලේ වෙන්න පුළුවන්, ඊට පස්සේ නිදි මරන්න පුළුවන්, පැය ගන්න වෙන්න පුළුවන්. මේ සමස්තය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේ ඔක්කොම මත හොඳ මේ අවබෝධයක් තියාගෙන අපි සාමාන්‍යයෙන් දැන් O level ළමයි කියනකො මේ පොදුවේ ගත්තොත් O level ළමයි මල්ලි කෙනෙකුට එයාට දැන් සාමාන්‍ය එක්සෑම් එකට මාසෙකමාරක් වගේනේ තියෙන්නේ. එතරම් يعني මාස දෙකක් කියමු අපි. එතනදී සති 8යි. මේ සති 8 ඔයගොල්ලෝ හොඳට ප්ලෑන් කරනවා. විෂයන් 9ක් තියෙනවා තමයි. හැබැයි මේ ස්ටඩි ප්‍රොජෙක්ට් එක හදද්දී ඔයගොල්ලෝ විෂයන් 9ම යූස් කරන්නේ. ඒ විෂයන් 9 තුලින් ඔයගොල්ලෝ උපරිම ලකුණු වැඩිම විෂය තියෙනවා නේද? ඒ ලකුණු වැඩිම විෂයට 100ට අඩු ගාණක් දෙන. කියන්නේ ප්‍රතිශත විදියට තමයි අපි ස්ටඩි ප්ලෑන් එක හදන්න ඕනේ. මේ සරල මේක තේරුම් ගන්න. විෂයන් 9ක් තියෙනවා තමයි. හැබැයි ඒ විෂයන් 9 අමාරුම විෂයට තමයි 100ට 30කට වඩා 100ට 20කට 20කට 30කට වඩා ඉහළ දෙන්න ඕන. හරිද? ඒක ගොඩක් වැදගත්. ඒ වගේම අඩු මේ කියන්නේ මේ අඩු ලකුණු නේ sorry. කියන්නේ වැඩි ලකුණු තියෙන විෂයන් වලට 100ට අඩු ප්‍රතිශතයක් තමයි අපි දෙන්න ඕන. හරිද? ඒ විදිහට තමයි අපේ ප්‍රොජෙක්ට් එක අපි හදාගෙන යන්නේ. හරි. දැන් සරලව A level නාගි මල්ලි කෙනෙක් ගමු. දැන් එයාට 2026 එක්සෑම් එක තියෙනවා. සාමාන්‍යයෙන් මාස
අගෝස්තු වල එක්සෑම් එක තිබ්බත් මාස 9කම කාලයක් තියෙනවානේ. හරිද? එක විෂයකට මාස 3ක් වෙන්න ගන්න පුළුවන්. ඉතින් විෂයන් 3ට. ඔයගොල්ලෝ එච්චර හිතන්න ඕනේ නැහැ. දවස ප්ලෑන් කරන්න. මාස ගණන් ප්ලෑන් කරන්න යන්න එපා. A level ස්ටුඩන්ට් කෙනෙක් නම් මම නම් කියන්නේ. උපරිම මාසයක් ප්ලෑන් කරන්න. මාසෙ නෙමෙයි සතියක්. සතියෙන් සතිය තමයි ප්ලෑන් වෙන්න ඕනේ. හරිද? සතියේ ફોකස් එක තියාගෙන වැඩ කරන විදිය. ස්ටඩි ප්ලෑන් එකක් හරියට හදද්දී තියෙන්න ඕන ඔයගොල්ලන්ට අද ඉඳලා එක්සෑම් එකට තියෙන කාලය සහ තියෙන විෂයන් ගන්න ඒ සමබර වෙන විදියට ඔයගොල්ලෝ මේ හදන්න. ඒ වගේම තව වැදගත් වෙන ඒ අර වැදගත්ම කරුණ තමයි ඔයගොල්ලන්ට ලේසිම විෂයට අඩු ප්‍රතිශතයක් දීලා අමාරුම විෂයට වැඩි ප්‍රතිශතයක් දීලා වැඩ කරන්න ඕන. හරිද? හරි. ඉතින් ඔය ටික තමයි අද කතා කරන්න තිබුණේ. ඉතින් ස්ටඩි ප්‍රොජෙක්ට් එකකදී ඒ හරහා ඔයගොල්ලෝ වැඩ කරොත් ඔයගොල්ලන්ට බෙස්ට් රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට වැඩ කිරීම කියන්නේ මේක විද්‍යාත්මකව හොයාගත ක්‍රමයක්. ප්ලෑන් එකක් සහිතව කළොත් ඔයගොල්ලන්ට කියන්නේ විෂය සරලයි. විෂය සරල වෙන ඒ කියන්නේ ස්පීඩ් එක වැඩි වෙනවා. හරිද? ඉතින් ඔය ටික තමයි ස්ටඩි ප්‍රොජෙක්ට් එකක් කියන්නේ. මොකද ස්ටඩි ප්‍රොජෙක්ට් එකකදී වෙන්න ඕන ටික තමයි මම ඔය කිව්වේ. ඒ කියන්නේ මම දැන් මට බෝඩ් එකේ ඇඳලා මට ස්ටඩි ප්‍රොජෙක්ට් එකක් හදලා දෙන්න පුළුවන්. හැබැයි ඒක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවයට අනුව තමයි ඔයගොල්ලන්ගේ ස්ටඩි ප්‍රොජෙක්ට් එක හදා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට ලේසි විෂය මොනවද, අමාරු විෂය මොනවද කියලා බලන්න. හරි. ඉතින් ඔය ටික තමයි කතා කරන්න තිබ්බේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් වැදගත් වීඩියෝ එකක්. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලෝ දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් channel එක අනිවාර්යෙන් subscribe කරලා bell icon එක all කියලා දාගන්න. මොකද නැත්තම් වැදගත් වීඩියෝ එකක් වැදගත් කරුණක් ඔයගොල්ලන්ට මිස් වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔයගොල්ලෝගේ අදහස වීඩියෝ එකේ යට කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදියට අපිට ගන්න. ඉතින් අපේ FB page එක තියෙනවා. හැමෝම follow කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.